කොච් කුසල් දැවී ගිය වෙලාවේදී චරිත අසලංක මිදු මෙන්ඩිස් තමයි පිටියට ආවේ. ඒ වෙලාවේදී මොකද්ද ප්ලෑන් එක උනේ? මොකද චරිත එච්චරම ෆෝම් එකේ හිටියේ නැහැ. අපි ඒ වෙලාවේ රන් රේට් එකේ සෑහෙන උඩින් හිටියේ. ඒ වෙලාවේදී ටිකක් වේගය වැඩි කරන්න පුළුවන් ප්‍රතිකරුවෙක් එවන්න සලස්වන්න. මොකද අපි left hand right hand combination එක දිගටම තිබ්බේ. මොකද කුල්දීප් දාපු හින්දා අපි right hand එක පොඩ්ඩක් තියාගෙන තමයි අපි left hand right hand combination එක තිබ්බේ. මොකද අපි ඔක්කොම pads දාලා ඔක්කොම prepare වෙලා හිටියේ. මොකද අපි ජනිත් හිටියා, දසුන් හිටියා, මොකද වනිදු හිටියා, අපි එක වෙලාවක් වනිදු යවන්න හිටියා. ඒ වගේ ඒ සිටුේෂන් එකේ හැටියට බල තමයි ඒක කරේ. ඉතින් මොනවා වුණත් අන්තිම වෙනකොට මම හිතන්නේ බෝලේ ඔයගොල්ලන්ට පේන්නේ නැති පොඩ්ඩක් බෝලේ නැවතිලා පොඩ්ඩක් ටර්න් වෙන්න පටන් ගත්තා. ඒක තමයි පැතුම් ඇවිල්ලා කිව්වේ අර අලුතෙන් එන බැට්ස්මන්ට ගහන්න අමාරුයි කියලා. ඒත් ඒ යන බැට්ස්මන් දැනගත්තා රිස්ක් එකක් අරන් ගහන්න ඕනේ කියන එක. ඒ රිස්ක් එක ගත්තා. මොකද අපි එතන වැඩි වෙලා බෝල වේස් කරන්න දුන්නේ නැහැ. අපි ඒ රිස්ක් එක ගන්න කිව්වා බය නැතුව. මොකද හේතුව අනිත් පැත්තේ පැතුම් ඉන්න හින්දා. Thank you Sanath.